වයස් භේදයකින් තොරව ලොකු පොඩි හැමෝම වගේ ආසයි සුරතලයට බල්ලෙක් ඇති කරන්න. මෙන්න මේ නිසාම අද වෙනකොට බොහෝ ගෙවල් වල සුරතලයට වගේම ආරක්ෂාවටත් බල්ලන් ඇති කරනවා අපිට දැක ගන්නට පුළුවන්. කොහොම නමුත් තවත් පුද්ගලයන් පිරිසක් ඉන්නවා බල්ලන් ඇති කරන්න ආසාව තිබ්බත් ගෙවල් වල ඉඩ නැතිකම අසල්වැසියන්ගේ ප්‍රශ්න එහෙම නැත්නම් ගෙවල් වල පුද්ගලයන් අකමැති වීම නිසා සුරතලයට බල්ලන් ඇති කිරීමෙන් වැළකී සිටින. ඔබේ ගෙදර සුරතලයක් ඇති කරන්න තරම් ප්‍රමාණවත් ඉඩකඩ නොමැතිනම් හොඳම දේ තමයි සුරතලයක් ඇති නොකිරීම. හැබැයි ඔබ සුරතලයක් ඇති කිරීමේ වැළකී සිටින්නේ ගෙදර අයගේ බැනුම් එහෙම නැත්නම් ගෙදර අයගෙන් ප්‍රශ්න ඇති වෙන නිසා නම් තවත් බල ඉන්න එපා. මේ දැන්ම ඔබේ ගෙදරට සුරතලයක් ගේන්න. බොහෝ පුද්ගලයන් ගෙදරට සුරතලයක් ගේනකම් විතරයි මේ දෙයට විරුද්ධ වෙන්නේ. ගෙදරට සුරතලයක් ගෙනාවට පස්සේ අනිවාර්යයෙන්ම පවුල කෙනෙක්ට වගේ සලකන්න ගන්නවා. සමහර විට ඔබේ පවුලේ අය ඔබට සලකනවටත් වඩා ආදරෙන් මේ සුරතලාට සලකන්න ගනීවි. ඒ වගේම තමයි 120ක පමණ සම්භාවිතාවයක් තියෙනවා සුරතලාවයි ඔබවයි දෙන්නවම ගෙදරින් පිටමං කරන. ඉතින් පවුලේ අය මොන වගේද කියලා හිතලා බලලා මේ තීරණය ගන්න එක තමයි හොඳම දේ. ඔබේ පවුලේ අය සුරතලයක් ඇති කරනවට අකමැති නම් මෙන්න මේ වීඩියෝ නිතරම වුන්ට පෙනීමට සලස්වන්න. යන්නේන මගතොටේදී කනබන හැමතැනම මෙන්න මේ වීඩියෝ වුන්ට පෙන්වන්න. මෙන්න මේ ආකාරයට ගෙදර අයගේ අකමැත්ත මත සුරතලෙක් ඔබේ ගෙදරට ගෙනල්ලා ඔබට සිද්ධ වෙච්ච දේවල් ගැන ඔබගේ අත්දැකීම් ගැන කමෙන්ට් එකකින් අපිට දන්වන්නත් අමතක කරන්න එපා. මේ ඉන්නේ ඒ විදිහට සුරතලයට ඇති කරන්න පුළුවන් බල්ලන් වර්ග කිහිපයක්. හස්කි කියලා කියන්නේ ඒ විදිහට සුරතලයට ඇති කරන්න පුළුවන් බල්ලන් වර්ගයක්. සයිබීරියාව කියන රටෙන් තමයි මේ බල්ලන් වර්ගයේ ව්‍යාප්තිය පටන් ගන්නෙ. අපේ රටේ බහුලව දැක ගන්නට බැරි වුණත් සමහර ගෙවල් වල මේ බල්ලන් වර්ගයේ සුරතලයට ඇති කරනවා. සාමාන්‍යයෙන් මේ බල්ලන් වර්ගයේ හැදී වැඩෙන්නේ සීතල දේශගුණයක් සහිත රටවල. ඉතින් ඒ හින්දා අපේ රටේ සාමාන්‍ය පරිසරය තුළ මේ බල්ලන් වර්ගය හදන්න අමාරුයි. ඉතින් ඒ හින්දා ඔබත් මේ බල්ලන් වර්ගයේ සුරතලයට ඇති කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබේ ගෙදර වායු සමනය කිරීම එහෙම නැත්නම් AC කිරීම ඉතාම වැදගත්. එහෙම නැති වුණොත් මේ බල්ලන්ට විවිධ ලෙඩ රෝග හැදෙන්න තියෙන සම්භාවිතාවය ඉතාම වැඩි. සමහර වෙලාවට මේ බල්ලන්ට රස්නේ දැනුනම සීතකරණයක උනත් නිදිය ගන්න ආකාරය අපිට දැක ගන්නට පුළුවන්. අපේ රටේ මුදලින් ලක්ෂ 1.5ක් 3ක් අතර මුදලකට මේ බල්ලන් පහසුවෙන් මිලදී ගන්න පුළුවන්. බඩු වැටයක් වගේ ඉන්න මේ පොමරේනියන් කියලා කියන්නේ සුරතලයට වගේ ආරක්ෂාවටත් හදන්න පුළුවන් ඉතාම හොඳ බල්ලන් වර්ගයක්. අනික් බල්ලන්ට සාපේක්ෂව ශරීරයෙන් කුඩා මේ බල්ලන් වර්ගය තම ස්වාමියන්ට ඉතාම කීකරුයි. වැඩි වශයෙන් සෙල්ලමට වැඩි කැමැත්තක් දක්වන මේ බල්ලන් පොඩි ළමයින්ට ඉහළ ආදරයක් පෙන්눔 කරනවා. සාමාන්‍යයෙන් අපේ රටේ මුදලින් රුපියල් 15000ත් 25000ත් අතර මුදලකට පහසුවෙන් මේ බල්ලෙකු මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පොමරේනියන් බල්ලන් දඩයමට ඉතාම දක්ෂයි. ගෙම්බන් කැරපොත්තන් වගේ සතුන් උනත් දඩයම් කරන්න මේ බල්ලන් වැඩි කැමැත්තක් දක්වනවා. ඉතින් ඔබ සුරතලයට බල්ලෙක් ඇති කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒකට හොඳම විසඳුමක් තමයි මේ පොමරේනියන් කියලා කියන්නේ.